ආයුබෝවන් අද අපි යන්නේ අපේම මනස ඇතුලේ කරන ගවේෂණයකට. හිතන්නකෝ අපි දක්ෂ සිතියම් ශිල්පීන් වගේ අපේ මනුසේ භූමිය අධ්‍යයනය කරනවා කියලා. මේ සිතියමේ සමහර තැන් තියෙනවා හරිම පැහැදිලි ආලෝකමත්. ඒත් සමහර තැන් තියෙනවා ඝන මීදුමකින් වැහිලා. ඉස්සරහට යන්න බැරි විදිහට පාර වහගෙන. අද අපි අවධානය යොමු කරන්නේ අන්න ඒ මීදුම් ගැන. බෞද්ධ මනෝවිද්‍යාවේ මේවට කියනවා පංච නීවරණ කියලා. ඒක හරිම අපූර්ව හැඳින්වීමක්. මොකද නීවරණ කියන වචනේම තීරුම බාධක හෝ වැස්ම කියන එකනේ. වැස්ම. ඔව්. හරියට ඔරා කිව්වා වගේ මීදුමක්. ඒකෙන් අපේ ඇතුළාන්තයේ තියෙන පැහැදිලි බව, නිරූල් බව වහලා දානවා. ඉතින් අද අපි කරන්න යන්නේ මේ මීදුම් වර්ග පහ මොනවද? ඒවා හැදෙන්නේ කොහොමද? සහ වැදගත්ම දේ ඒ මීදුම පහ වෙලා යන්න පාර පැහැදිලි කරගන්නේ කොහොමද කියලා හොයලා බලන එක. හරි. එහෙනම් අපි මේ ගවේෂණය පටන් ගමු. මූලාශ්‍රවල තියෙන විදිහට මේ නීවරණ කියන වචනේට තේරුම් දෙකක් තියෙනව නේද? ඔව්. එකක් තමයි මනස වැසීම, ඒ කියන්නේ ආවරණය කරනවා. අනික තමයි යහපත් මාර්ගයේ වැළැක්වීම. ඒ කියන්නේ ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. හරියට කාර් එකක වින් ස්ක්‍රීන් එක මඩ තට්ටුවකින් වැහුණා වගේ. හරියටම. එළිය පේන්නෙත් නැහැ, ඉස්සරහට යන්නත් බෑ. ඒ උපමාව ඉතාමත් බලවත්. මනස වැසුණු ගමන් ඒකේ ස්වභාවිකම තියෙන අර ප්‍රභාස්වර බව. ඒ කියන්නේ නිර්වුල් දීප්තිමත් ගතිය නැති වෙලා යනවා. එතකොට වෙන්නේ අපි කොච්චර උත්සාහ කළත් සමාධියක් ප්‍රඥාවක් වගේ කුසලතාව වර්ධනය කරගන්න බැරි වෙන එක. ඒ නිසාම තමයි මේවට මානසික පැහැදිලිකමේ සතුරුන් කියලා කියන්නේ. සතුරුන්. මට මේකෙදි හිතට ආපු එක දෙයක් තමයි මේ සතුරෝ පහළ වෙන්නේ නිකම්ම අහම්බු විදිහට නෙමෙයි කියන එක. මේ හැම දෙයකටම මුලක් තියෙනවා. ඕ. අපේ මූලාශ්‍රවල පැහැදිලිවම කියනවා මේ නීවරණ දාමයේ පළවෙනි පුරුදු තමයි කාමරාගය. එහෙම නැත්නම් ඉන්ද්‍රිය පිනවීමට තියෙන දෙඩි ආශාව කියලා. ඒක තමයි ප්‍රධාන දොරටුව. කාමච්ඡන්දය ඒ කියන්නේ ඇස කන නාසය වගේ ඉන්ද්‍රියන් පිනවන්න තියෙන ආශාව ඇති වුනාම ඒකෙන් අනිත් නීවරණ වලට පාර කෙපෙනවා. හිතන්නකෝ අපිට යම් දෙයක් දෙඩිව ඕන වෙනවා ඒත් ඒක ලැබෙන්නේ නැහැ කියලා. ඊළඟට මොකද වෙන්නේ? තරහ එනවා. තරහ යනවා, කේන්ති යනවා. අන්න එතකොට දෙවෙනි නීවරණය. ඒ කියන්නේ ව්‍යාපාදයේ හෙවත් ද්වේෂය මතුවෙනවා. ඒ කියන්නේ මේවා එකිනෙකට සම්බන්ධයි. ඒකවල මෙතන තවත් සියුම් මනෝවිද්‍යාත්මක උගුල්ලක් ගැන සඳහන් වෙනවා. ඒ තමයි අපි මේ සතුරුන්ව සමහර වෙලාවට මිතුරන් විදියට වර්ධව වටහා ගන්න එක. ඒක නම් ටිකක් අමුතුයි වගේ. කොහොමද සතුරෙක්ව මිතුරෙක් කියලා පටලවා ගන්නෙ? ඒක තමයි මේකේ තියෙන භයානකම දේ. උදාහරණයක් ගමු. උද්දච්චය කියන්නේ නොසන්සුම්කම. හිත එක තැනක නැහැ, දහතේ දුවනවා. ඒත් නූතන සමාජයේ අපි ඒකට කියන්නේ මල්ටි ටාස්කින්. එහෙම නැත්නම් කාර්යබහුලකම කියලා. අපි හිතනවා මම හරිම ප්‍රොඩක්ටිව්, මගේ ඔළුවේ එකපාර දේවල් ගොඩක් දුවනවා කියලා. ඒක ඇත්ත. ඒත් ඇත්තටම වෙන්නේ ශක්තිය විසිරීලා යන එක. මූලාශ්‍රවල මේකට කියනවා ආධ්‍යාත්මික මගහැරීමක් කියලා. ස්පිරිචුවල් බයිපාසින්. කියන එක ගෞරවයක් විදිහට සැලකෙන සමාජයකින් අපි ඉන්නේ. හරි. එහෙලම අපි මේ මීදුම් වර්ග පහ මේ සතුරු පස් දෙනා කවුද කියලා එකින් එක අඳුනගමු. පළවෙනි එක තමයි කාමච්ඡන්දය. ඔව්. ඉන්ද්‍රියන්ගෙන් ලබන සතුටට තියෙන ආශාව. මේක හරියට අපි ෆෝන් එකේ සෝෂල් මීඩියා ෆීඩ් එකත් පහලට ස්ක්‍රෝල් කරගෙන යනවා වගේ එක පෝස්ට් එකක් බලනවා, එකෙන් පොඩි සතුටක් එනවා. ඊළඟට තව එකක් බලනවා. ඉවරයක් නැහැ. ඒක අන්තිමයක් නෑ. සතුට පස්සේ දිගටම හඹාගෙන යනවා. භාවනා කරද්දී උනත් හිත එකපාරටම පනින්නේ අතීතයේ විඳපු රස කෑමක් ගැන හරි අහපු ලස්සන සින්දුවක් ගැන හරි හිතන්න. ඒ තමයි කාමචන්දය ක්‍රියාත්මක වෙන විදිහ. එතකොට මේ නිමක් නැති ස්ක්‍රෝල් කිරීම නවත්තන්න ක්‍රමයක් තේයෝද? ක්‍රම දෙකක් ගැන මූලාශ්‍රවල කියවෙනවා. එකක් තමයි ඒන අරමුණ දිහා උපේක්ෂාවෙන් බැලීම. ඒ කියන්නේ ඒකට ඇලෙන්නේවත් ඒක එපා කියලා තල්ලු කරන්නේවත් නැතුව මේ ආශාවක් කියලා හඳුනාගෙන ඒකට යන්න දෙන එක. අනික තමයි ඒ ආසා කරන වස්තුවේ අනිත් පැත්ත ගැන හිතන එක. ඒ කියන්නේ අසුබේ මනහි කිරීම. හයි. භාවනාවේදී මේකට තියෙන නිශ්චිත ප්‍රතිවිරෝධය එහෙම නැත්නම් ඥානාංගය තමයි ඒකාග්‍රතාවය. සිත එක අරමුණක නැංගුරන් දැම්ම වගේ තියාගන්නකොට එයාට එහෙ මෙහෙ දුවන්න තියෙන ඉඩ ඇහිරෙනවා. පැහැදිලි. දෙවෙනිය තමයි ව්‍යාපාදය. ද්වේෂය. මේකනම් පොඩි අමනාපයේ ඉඳලා මිනිමරන්නේ තන වෛරය දක්වාම යන පුලුල් පරාසයක්. ඔව්. මේ නමේම පිරිහීමේ මාවත කියන අර්ථය ගැබ් වෙලා තිනවා කියලා සඳහන් වෙනවා. ඔව්. වය කියන්නේ පිරිහීම, පාද කියන්නේ මග. පිරිහීමට යන පාර. ඒක හිතේ ඇතිගුණ ගමන් මනසේ තියෙන සැනසීම සතුට ක්ෂණිකව වාෂ්ප වෙලා යනවා. ඒක ඇත්ත. ඒ වෙනුවට හිතේ ඇති වෙන්නේ දැවිල්ලක්,
පීඩනයක්. හරියටම. ඒත් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. සමාජයේ අසාධාරණයක් වැරද්දක් දකිනකොට අපිට කේන්තියක් එනවනේ. ඒකට සමහරු ධර්මිෂ්ඨ කෝපයක් කියලාත් කියනවා. ඒකත් මේ ව්‍යාපාදයටමද අයිති වෙන්නේ? ඒක ඊටාම වැදගත් ප්‍රශ්නයක්. එතන සීමාව කොතනද තියෙන්නේ? මෙතනදි වෙනස තියෙන්නේ හැඟීමේ ස්වභාවයයි ඒකට දක්වන ප්‍රතිචාරයයි අතර. අසාධාරණයට එරෙහිව ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය සහ ද්වේෂය කියන්නේ දෙක. ද්වේෂය කියන්නේ පුද්ගලිකව තමන්ගේ හිත පුච්ච ගන්න දෙයක්. අනුන්ට හානි කරන්නේ පොළඹවන අකුසලයක්. ඒත් අසාධාරණය වෙනුවෙන් කරුණාවෙන් සහ ප්‍රඥාවෙන් යුක්තව නැගී සිටීම කියන්නේ වෙනම දෙයක්. ඒකේ අරමුණ විනාශය නෙමෙයි යහපතක් ගොඩනැගීම. පැහැදිලි. ඉතින් මේකට තියෙන ප්‍රතිවිරෝධය තමයි මෙත්තා හෙවත් මෛත්‍රිය. වෛරයෙන් කවදාවත් සංසිඳෙන්නේ නැහැ. කවදාවත් සංසිඳෙන්නේ නැහැ. අවෛරයෙන්මයි සංසිඳෙන්නේ කියන මූල ධර්මය. ඔව්. ඒක තමයි මෙතන තියෙන්නේ. හරි. ඊළඟට එන්නේ යුගලයක් විදිහට. තීන මිද්ද. ඒ කියන්නේ මානසික සහ කායික අලස බව. ඔව්. තීන කියන්නේ සිතේ තියෙන අලසකම. මිද්ද කියන්නේ කයේ තියෙන බරගතිය. හරියට උදේට හැරෙන්න බැරුව ඇඳතම වෙලා ඉන්නවා වගේ. මේක හරියට ෆෝන් එකක බැටරිය වගේ නේද? තීන මිද්ද කියන්නේ බැටරි එකයිට බැහැලා ෆෝන් එක ලෝ පවර් මෝඩ් එකේ වැඩ කරනවා වගේ. ඒක තමයි. කිසිම දෙයක් කරන්න පණක් නැහැ. හැමදේම අමාරුයි වගේ හිතෙනවා. එතකොට මට තවමත් මේ තීන මිද්ද සහ නිකම්ම මහන්සි අතර වෙනස පැහැදිලි නෑ. දවසම වැඩ කරලා මහන්සි වුණාම හිතට එන ගතියයි මේ නීවරණයයි කොහොමද හරියටම වෙන් කරලා අඳුනගන්නේ? හොඳ ප්‍රශ්නයක්. ශාරීරික මහන්සිය කියන්නේ විවේක ගත්තම නැති වෙලා යන දෙයක්. ඒක ස්වභාවිකයි. නමුත් තීන මිද්ද කියන්නේ මනසේ තියෙන දෙයක්. ඒක නිකම්ම නිදාගත්තා කියලා නැති වෙන්නේ නෑ. ඒක උනන්දුව නැති කරන අධෛර්යමත් කරන මානසික බරක්. මේකට ප්‍රතිවිරෝධය තමයි විතක්කය. විතක්කය. ඔව්. ඒ කියන්නේ සිත අරමුණට යොමු කරලා ඒක ඉහළට ඔසවලා තබන මානසික ක්‍රියාව. හරියට බරක් උස්සනවා වගේ හිතේ තියෙන අලසකම බරගතිය මේ මානසික වෑයමෙන් පන්නලා දානවා. මේ බැටරි උපමාවම අනිත් පැත්ත තමයි ඊළඟ යුගලේ. උද්දච්ච කුක්කුච්ච. නොසන්සුන්කම සහ පසුතැවෙන්න එක. ඔව්. තීන මිද්ද කියන්නේ බැටරි එකයි නම් උද්දච්ච කුක්කුච්ච කියන්නේ බැටරිය 100%යි. හැබැයි එකපාර බෑග්ග්‍රවුන්ඩ් ඇප්ස් 50ක් විතර ඕපන් කරලා. ෆෝන් එක පිස්සු වෙట్లా වගේ. නොටිෆිකේෂන් උඩ පැන ෆෝන් එක පිස්සු වෙట్లా වගේ ශක්තිය තියෙනවා ඒත් එක විසිරිලා. පාලනයක් නැහැ. උද්දච්ච ගානේ ඒ නොසන්සුන් විසිරුණු ගතිය. කුක්කුච්ච කියන්නේ අතීතය ගැන පසුතැවෙන්න එක. මම අර දේ නොකරානන් හරි මම ඇයි අර හොඳ දේ නොකලේ කියලා හිත ඉන්න එක. මට මතකයි මම ඉස්සර කරපු පොඩි වැරද්දක් ගැන සති ගාණක් තිස්සේ හිත හිටියා. ඒකෙන් කිසිම වැඩක් උනේ නැහැ කාලේ මට වෙන කිසිම දෙයක් හරියට කරගන්න බැරි වුණා. ඒක තමයි මේ කුක්කුච්ච කියන උගුල. ඒක තමයි. ඒකෙන් වෙන්නේ වර්තමානය නාස්ති වෙන එක විතරයි. මේ ශක්තිය විසිරුණු නොසන්සුන් තත්වයට පිළියම තමයි සමත. හෙවත් සංසුන් බව සහ නිරාමිස සුඛය වැඩිම. සුඛය. ඒ සංසුන් ප්‍රසන්න සුවය මනසට දැනෙන්න ගත්තාම අර දුවන ගතිය පසුතැවෙන ගතිය ඉබේම අඩු වෙලා යනවා. අවසාන සතුරා තමයි විචිකිච්ඡා. හෙවත් සැකය. මේක හරියට අපි ගමනක් යද්දී GPS එක වැඩ කරන්නේ නැතුව වගේ නේද? හරියටම හරි. ඉස්සරහට යන්නද හැරිලා යන්නද මේ පාර හරිද වැරදිද කියලා විශ්වාසයක් නැහැ. ඒක තන හිර වෙලා ඉන්නවා. ඔව්. මේකෙන් වෙන්නේ සම්පූර්ණයෙන්ම ක්‍රියාව නතර වෙන එක. තමන්ගේ හැකියාව ගැන සැකය, තමන් යන මාර්ගය ගැන සැකය, ගුරුවරයා ගැන සැකය. මේ සැකය තියෙනකම් කිසිම දියුණුවක් ලබන්න බෑ. එතකොට මේකට ප්‍රතිවිරෝධය. ඒක තමයි ਵਿਚාරය. ඒ කියන්නේ නුවණින් විමසා බැලීම. අන්ධව විශ්වාස කරනවා වෙනුවට ප්‍රශ්න කරලා හොයලා බලලා තමන්ට මේ දේ පැහැදිලි කරගන්නකොට සැකය දුරු වෙනවා. ඉන්න මෙතන තමයි මම අතරම පුදුම කරපු කාරණේ එන්නේ. මම මූලාශ්‍රය කියවගෙන යද්දී දැක්කා මේ නීවරණ පහයි ප්‍රථම ධානයට අදාළ ධාන අංග පහයි අතර පුදුම සම්බන්ධයක් තියෙනවා. මේක නිකම්ම බාධක ටිකක් නෙමෙයි. මේ හැම බාධකයකටම හැම අගුලකටම හරියන නිශ්චිත මානසික යතුරක් තියෙනවා කියන එක ඒක ඇත්තටම බලවත් අදහසක්. ඒක තමයි මේ ඉගැන්වීමේ තියෙන ගැඹුරුම ප්‍රායෝගිකත්වය. ධානාංග වඩනවා කියන්නේ නිකම්ම හිත සැහැල්ලු කරගන්න කරන දෙයක් නෙමෙයි. ඒක හරියට ඉලක්කයටම එල්ල කරන ප්‍රහාරයක් වගේ. හැම ධානාංගයකටම නිශ්චිත නීවරණයක් ඉලක්ක කරලා ඒක යටපත් කරන කාර්යයක් තියෙනවා. අපේ සම්බන්ධය පැහැදිලිවම බලමු. හරි. කාමච්ඡන්දය කියන අගුලට යතුර තමයි ඒකාග්‍රතාව.
ව්‍යාපාදය කියන අගුලට යතුරු තමයි පීතිය. තීන මිද්දේ කියන අගුලට යතුරු තමයි විතක්කය. විතක්කය. ඔව්. උද්දච්ච කුක්කුච්චය කියන අගුලට යතුරු තමයි සුඛය. අවසාන වශයෙන් විචිකිච්ඡාවා කියන අගුලට යතුරු තමයි විචාරය. ඒකෙන්ද පීතිය කියන්නේ නිකම්ම හැපි ෆීලිං එකක් නෙමෙයි. ඒක ව්‍යාපාදේ නිසා හිතේ ඇතිවෙන අර දැවෙන, හැකිලෙන අමිහිරි ගතිය ක්‍රියාකාරීව නැති කරලා ඒ වෙනුවට හිත ප්‍රබෝධමත් කරන පුම්බන බලයක්. හරියටම ඒක ඍජු ප්‍රතිවිරෝධයක්. ඒ වගේම ඒකාග්‍රතාව කියන යතුරෙන් කරන්නේ කාමච්ඡන්දය නිසා දහතේ දුවන්න හදන හිත එක අරමුණක කණුවක ගැට ගැහුවා වගේ තියෙන එක. ඔව්. එතකොට හිතට වෙන තැන්වලට දුවන්න තියෙන නිදහස නැති වෙනවා. මේ හැම යතුරකටම ආදාළ අගුල විවෘත කිරීමේ නිශ්චිත යාන්ත්‍රණයක් තියෙනවා. හරි. එතකොට මේ සතුරන් එක්ක ගනුදෙනු කරන්න ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා වගේ මූලාශ්‍රවල තියෙනවා පරණ ඇණය අලුත් ඇණයකින් ගසා එළියට දැමීම වගේ උපමාවක්. ඔව්. එකක් තමයි తాවකාලිකව යටපත් කරන එක. අනෙක තමයි මුලින්ම උදුරලා දාන එක. ඔව්. ඒක හරියට වල් පැලෑටියක් එක්ක වැඩ කරනවා වගේ. తాවකාලිකව යටපත් කිරීම කියන්නේ උඩින් වල් පැලෑටිය කපලා දානවා වගේ. ඒ වෙලාවට මිදුල පිරිසිදුයි. භාවනාවකදී සමාධියක් ලබා ගන්න මේක ප්‍රමාණවත්. නමුත් මුල් ටික පොළව යට තියෙනවා. ටික දවසකින් ආයෙමත් එනවා. ඔව් ආයෙමත් පැලවෙනවා. ඒකකොට මේ යටපත් කිරීම විතරක් මදි වෙන්න හේතුවක් තියෙනවා. ඒකේ අවදානමක් ගැනත් මූලාශ්‍රවල කියවෙනව නේද? මොකක්ද ඒ අවදානම? අවදානම තමයි අර සමාධියෙන් ලැබෙන తాවකාලික නිරාමිස සුවයට අපි ඇබ්බැහි වෙන්න පුළුවන් වීම. ඔව්. ඇලීමක් ඇති වෙනවා. ඔව් ඒ සැපයට ඇලිලා දැන් හරි කියලා හිතලා අර පොළව යට තියෙන මුල් ටික ගැන හොයන්නේ නැතුව ඉන්න පෙළඹෙන්න පුළුවන්. ඒ මුල් තමයි ලෝභ ද්වේෂ මෝහ. ස්ථිරවම නැසීම කියන්නේ අන්නේ මුල් උදුරලා දාන එක. ඒකට තමයි විපස්සනාව සහ ප්‍රඥාව අවශ්‍ය වෙන්නේ. මේ මුල් උදුරලා දාන එකත් එකපාරටම වෙන්නේ නැහැ නේද? ඒකත් ක්‍රමානුකූලව අධ්‍යයන කීපයකින් සිද්ධ වෙන්නේ. ඒකත් පුදුම විදිහට පිළිවෙලයි. ඔව්. විචිකිච්ඡාව හෙවත් සැකය සෝවාන් ඵලයට පත්වෙනකොටම සම්පූර්ණයෙන්ම නැති වෙලුවා. ඒ කියන්නේ මාර්ගය ගැන ඍජු අවබෝධය ලැබුණ ගමන් සැකයට තැනක් නැහැ. ඒක ඇත්ත. ඒත් පුදුමේ කියන්නේ අපේ බැටරියට සම්බන්ධ ප්‍රශ්න දෙක. ඒ කියන්නේ තීන මිද්ද සහ උද්දච්ච කුකුච්ච. අලසකම සහ නොසන්සුන්කම. ඔව්. ඒ දෙක අරහත් ඵලය දක්වාම යම් සියුම් මට්ටමකින් පවතිනවා. ඒකෙන් පේනවා මානසික ශක්තිය සමබරතාවය පවත්වා ගැනීම කොයිතරම් ගැඹුරු අභියෝගයක්ද කියලා. ඒ කියන්නේ ඒව තමයි වඩාත්ම මුල් බැසගත් ඒවා. හරියටම සංජානනීය බාධකයේ මුලින්ම නැති වුණත් ශක්තිය සම්බන්ධ බාධක අවසානයේ දක්වාම පවතිනවා. ඉතින් අපි කරපු මේ මුළු ගවේෂණයෙන්ම අසන්නන්ට ප්‍රායෝගිකව ජීවිතයට එකතු කරගන්න පුරුවන් වැදගත්ම දේ මොකක්ද? මූලාශ්‍රවල යෝජනා කරන්නේ මේ පංච නීවරණ රාමුව හරියට ඩයග්නොස්ටික් චෙක්ලිස්ට් එකක් වගේ පාවිච්චි කරන්න කියලා. ඒක ඊටම ක්‍රියාශීලී ප්‍රවේශයක්. දවසේ වැඩ කරගෙන යද්දි හරි භාවනා කරද්දි හරි හිතේ යම් අපහසුතාවයක්, ගැටලුවක්, හිරවීමක් දැනුණ ගමන් මේ ලයිස්තුව මතක් කරගන්න පුළුවන්. ඉන්න මගේ හිතේ දැන් තියෙන්නේ මොකක්ද? මේක ආශාවක්ද නැත්නම් තරහක්ද? මට කිසිම උනන්දුවක් නැද්ද? එහෙම නැත්නම් හිත විසිරිලාද? මට මේ කරන දේ ගැන විශ්වාසයක් නැද්ද? ඒ කියන්නේ ප්‍රශ්නේ හරියටම අඳුනගත්ත ගමන් අපිට ඒකට අදාළ යතුරු මොකක්ද කියලාත් මතක් වෙනවා. හිතේ ද්වේෂයක් ආවත් ඒක ව්‍යාපාද කියලා ලේබල් කරපු ගමන් මේකට යතුරු මෛත්‍රිය කියලා පිළියම පාවිච්චි කරන්න පුළුවන්. හරියටම ඒක හරියටම මානසික ප්‍රථමාධාර කට්ටලයක් වගේ මොකක් හරි වුණ ගමන් පාවිච්චි කරන්න පුළුවන්. මේ ක්‍රියාවලිය සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාවම සම්බන්ධ කරනවා. එසේනම් අද අපි අපේ මනස කියන භූමියේ තිබෙන ඝන මීදුම් පහක් ගැන සතුරන් 5 දෙනෙක් ගැන අගුල් 5ක් ගැන ගැඹුරින් ගවේෂණය කළා. ඒ වගේම ඒ හැම අගුලකටම හරියන නිශ්චිත යතුරුකුත් අපි හොයාගත්තා. ඔව්. මේවා නිකම්ම හම්බු මානසික තත්වයන් නෙමෙයි. නිශ්චිත හේතු මත හටගන්නා නිශ්චිත පිළියමේදී ක්‍රමානුකූලව ජයගත හැකි බාධක බව දැන් අපිට පැහැදිලි. මෙහි ප්‍රධානතම පණිවිඩය තමයි මානසික පැහැදිලිකමට සහ සැනසීමට තියෙන ලොකුම බාධකය තියෙන්නේ බාහිර ලෝකයේ නෙමෙයි අපේම මනස ඇතුලේ කියන එක. අපි නිතරම අපේ ප්‍රශ්නවලට හේතු විදිහට පිටස්තර පුද්දලයන්ට සිදුවීම් වලට ඇඟිල්ල දික් කරනවා. නමුත් බුදුදහම පෙන්වා දෙන්නේ ප්‍රධාන සටන තියෙන්නේ ඇතුලේ බවයි. මේ නීවරණ පහ අවබෝධ කර ගැනීම ඒ සටන ජය ගැනීමේ පළමු සහ වැදගත්ම පියවරයි. අපි අසන්නන්ට සිතන්නට අවසාන අදහසක් ඉදිරි කරමු. අපි මේ නීවරණ හැඳින්නුවේ සතුරන් ලෙසයි.
ඒත් අපි අර කතා කරපු උද්දච්චය හෙවත් නොසන්සුන්කම ගැන නැවත හිතමු. ඒකේ තියෙන්නේ අධික විසිරුණු ශක්තියක්. ඔව්. ඒ ශක්තිය නිකම්ම යටපත් කරනවා වෙනුවට ඒක කුසල විදියට එක අතකට යොමු කළොත් මොකක් වෙයිද? හරියට වේගයෙන් ගලාගෙන යන ගඟක් හරස් කරලා ඒ වතුර ටර්බයින් එකක් කරකවලා විදුලිය නිපදවනවා වගේ. මේ නීවරණ පිටුපස තියෙන අමු ශක්තිය එහි අකුසල ස්වභාවයෙන් පිරිසිදු කළාට පස්සේ මාර්ගය සඳහාම ප්‍රබල ඉන්ධනයක් ගවට පත් කරගන්න බැරි වෙයිද? ඒ ගැන සිතා බලන්න.